සුබම සුබ දවසක් වේවා කියලා අද ප්‍රාර්ථනා කරමි. අද ඇතිවෙච්ච වෙනස්කම් සමාජය තුළ වෙනදට වැඩිය අමුතු ස්වරූපයක් ගන්න. වෙනදා පාතාල ක්‍රියාකාරකම් තිබුණා. අද ඒවා නැහැ කියලා කියනවා නෙවෙයි. අද මහා අපරාධයක් වෙච්ච ලිංගික හිංසන වලින් සමාජය තුල බීතිය ත්‍රාසය ඇති කළා තියෙනවා. ඒ ඇයි දැනට සතියකට පමණ පෙර අනුරාධපුර මහරෝහලේ සිදු ලිංගික හිංසනය වෛද්‍යවරියක් පාදක කරගෙන ඇති වූ නොසන්ඩාලයෙකුගේ නොවටිනා ක්‍රියාවක්. මෙවැනි සිදුවීම් වෙනදා ජනමාධ්‍ය තුලින් අසන්නට දකින්නට ලැබුණත් මෙදා ඒවා ඒ ආකාරයෙන්ම සිදුවීම් මාලා විදියට නම් ගම් සහිතව විස්තර කිරීමක් දක්නට ලැබුණේ නැහැ. ඒ නිසා කියන්න තියෙන්නේ මේ සිද්ධියේදී ජනමාධ්‍ය හැසිරුණු ආකාරය වෙනදා මෙන් නොවේ. ප්‍රශංසනීයයි කියලා කියන්නත් පුළුවන්. එම ගරුසරු බවට රටේ පුරවැසියන්ද ජනමාධ්‍යයට ආචාර කර ඒ ගැන සැකයක් නැහැ. ලිංගික අපරාධකරුවා අයත් වන්නේ සමාජයට. සමාජය විකෘතිභාවයට පත් කරන්නෙකු ලෙස එයාගේ හැසිරීම මේ හිංසනයෙන් මොනතරම් දරාගෙන සිටීමට ඒ වෛද්‍යවරිය සමත් වුවත් පසු කාලීනව හෝ ඇගේ මානසිකත්වය බිඳ වැටෙනවා නියතයි. සිදු වූ හිංසනයන් ගැන ඇය වඩාත් කම්පිතයෙකු වීම වළක්වන්න පුළුවන්ද? මෙවැනි වටපිටාවක් ඇතිවන්නේ ඇයි? ඒකටත් හේතු තියෙනවා. අපරාධකරුවගේ ජීවන පැවැත්ම, මූල්‍යවත්කම් පිළිබඳ අඩුපාඩුකම්, සංස්කෘතික බිඳවැටීම් ඒ අතර ප්‍රධාන වෙන්න පුළුවන්. එමෙන් මේ කාන්තාවට පමණක් වූ සිද්ධියක්ද වෙන්නේ නැහැ. මේ తত্ত্বය සමාජයේ සියලුම කාන්තාවන්ට එල්ල වූ ප්‍රබලම කම්පනයක්සේ පවතිනවා පවණක් නොව අභියෝගයක්ද වන බවට සැකයක් නැහැ. ඒ නිසා මේ தත්ත්වය මුලින් උපුටා දැමිය යුතුමයි. ලංකාවට පමණක් විශේෂ දෙයක්ද නොවුවත් ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව කුමක් සිදුවේද කියන කාරණය සමාජයේ ඉදිරියේ පවතිනවා. ස්ත්‍රී දූෂකයන් විවිධ සමාජ ස්තරවලින් පැමිණියත් ඔවුන් අතර විවිධ සමාජ හැසිරීම්ද තියෙනවා. ඔවුන් අතර සංවේදීතාවය, ආවේගශීලීත්වය, බහුල මත්ද්‍රව්‍ය භාවිතය, ස්වයං පාලනයක් නොමැතිකම ඔවුන්ට ආවේනික ප්‍රචණ්ඩකාරී ඉතිහාසයකට සබඳයි. වින්දිතයන්ට සාකම්පනයක් නැහැ. ගුණගරුක බවක් නැහැ. ලිංගික අපරාධ වලින් පෙළෙන වින්දිතයා අධික වේදනාවෙන් කෑ ගැසුවත් දූෂකයා එම හඬින් තෘප්තිමත් වෙනවා නම් මොකටද මෙවැනි සමාජයක්? දූෂිතයා තමන් වතින් සිදු වූ වරදට කාලකන්ණි සතුටක් ලබත් නම් එවැනි සමාජයක් අපට අවශ්‍යයි. ඒක තමයි පැන නගින මූලික ප්‍රශ්නය. අපරාධකරුවා ලිංගික අපරාධයක් කෙසේ හෝ කිරීමට ආත්මහැරෙම සටන් කරන කෙනෙක් ඔහුගේ මූලික උවමනාව කෙසේ හෝ ඒ කාර්යයේ නිරත වීම ඒ උන්ගේ කාලකන්නිකමේ උපරිමය ලෙස හඳුන්වන්නත් පුළුවන්. ලිංගික අපරාධකරුවන් මවෙක්, සහෝදරියෙක්, අසල්වැසියෙක් කියන්න මායිම් කරන්නේ නැහැ. මවාගත් කූට ආදරයක් පෙන්නනවා. බොරු ඇල්මක් දක්වනවා. ලිංගික අපචාරකම් එකම අරමුණු කරගත්
බොහෝ අපරාධකරුවන් කොතෙක් දඬුවම් ලබා දුන්නත් අධිකරණ තීන්දුව තුට්ටුවටකවත් මයින් කරන්නේ නැහැ. ඉරේ විලංගුවේ වැටුණත් අප ලබා නිදහස් වූ පසුව නැවතත් එම අපචාරවල යෙදෙනවා. මේක තමයි රටේ සංස්කෘතියේ තත්ත්වය. කවර සේවා ආයතනයක් තුල වුවද රාත්‍රී කාලයේදී කාන්තාවන්ට සුවිශේෂ ආරක්ෂාව, නිසිනවාතැන් පහසුකම්, විදුලි ආලෝකය, වැඩමුර අවසන් වීමෙන් පසුව ගමනාගමන පහසුකම්, ගේ දොර කොඩටම බැස්සවීමට සිදුවිය යුතුයි. ලිංගික අපචාර ලංකාවට පමණක් ඒ වගේම සීමා වෙච්ච දෙයක් නෙවෙයි. පසුගිය කාලයේදී ලෝවිද රටවල් තුල ලිංගික අපරාධ සිදු වෙලා තියෙනවා. ඒ අතර ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරේ කාන්තා වෛද්‍යවරියක් දූෂණය කළ පමණක් නොව ඇය ඝාතනයටද ලක් වූ සිදුවීමක් වාර්තා වුණා. ඒ 2019 වර්ෂයේ චූදිතයන් අතර ලොලේරිය දුරෙක්ද තවත් සිව් දෙනෙක්ද වුණා. වෛද්‍යවරිය නම් වයසින් එතරම් වැඩිමහල් කෙනෙක් නෙවෙයි. වයසින් කාන්තාවක්. ඇය ගමන් බිමන් යන ස්කූටරේ හුලං ඇර කොටු කරගෙන තියෙනවා. ලෝකයේ පුරාම මෙම ඝාතන ප්‍රවෘත්තිය රැව් පිළිරැව් දුන්නා. අවසානයේදී විමර්ශනය සිදුවන අතරේදී පොලිසිය සහ අපරාධකරුවන් අතර ඇති වූ ගැටුවකින් සියලු දෙනාම වෙඩිකා මිය ගියා. මෙම නඩු විභාගය දැවැන්ත විරෝධතාවයකට තුඩු දුීමේ ප්‍රතිඵලය වුණේ අන්තිමට ලිංගික අපරාධවලට දැඩි නීති පැනවිය යුතු යන ඉල්ලීම ඉන්දියාව තුළ සමාජගත වීම. තවත් එවැනිම වූ සිද්ධියක් 2012 වාර්තා වුණා. තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක්වීම. ඒ කාරණා. මෙහිදී දූෂකයන් සිව් දෙනාටම අධිකරණය මරණීය දඬුවම ලබා දුන්නා. ඉන්දියාව ලිංගික හිංසනයට නව නීති ප්‍රතිසංස්කරණයට ඇති කරපු රටක්. ලංකා රජයද අද කළ යුතු ඇති මූලික අවශ්‍යතාවයක් ලෙස සලකා ලිංගික අපරාධකරුවන්ට අවශ්‍ය අධිකරණ නීති රීති ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. මරණීය දණ්ඩනය වුවද පැනවිය යුතුව තිබෙනවා. ඒ හැර වෙනත් නීතියක් ඇද්ද? ලිංගික හිංසනයක් කරපු පුද්ගලෙක් සිදුවීමෙන් වහඟු වෙලා කලකට පස්සේ නැවතත් එවැනිම සිදුවීමකට සම්බන්ධ වෙනවා නම් නීති රීති වෙනස් විය යුතු නැද්ද යන්න සමාජයේ මතුමහලේ සාකච්ඡාවක් සංවාදයක් ඇති වෙමින් පවතිනවා. එවැනි සංවාදයක් අප ඇති කළ යුතු වෙනවා. දැන් අපි යමු ඇමරිකා එක්සත් ජනපදයේ දිහාවට. ඒ දෙස බැලුවොත් කාන්තා නේවාසිකාගාර, වෛද්‍යවරියන්ට, වෛද්‍ය ශිෂ්‍යාවන්ට, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පිරිමි සහායකයන්ද ලිංගික අතවරකම් වාර්තා වෙනවා. ඇමරිකාවේ ආචාර්ය ක්‍රිස්ටින් ගොඩ්ගේ නඩුවද මහා ආන්දෝලනයකට තුඩු දුන්න සිදුවීමක්. ක්‍රිස්ටින් ජෝර්ජ් මහාචාර්යවරියක් පමණක් නොවේ. ඇය මනෝවිද්‍යාඥවරියක්. 2018 වර්ෂයේදී ඇය තමන්ට සිදු වූ අතවරයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු පැහැදිලි කළා. ඇගේ පැමිණිල්ල වූයේ තමා උසස් පාසලක ඉගෙනුම ලබමින් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නාම යෝජනා ලැබූ රෙඩ් කවානෝ විසින් ඇයට අතවර කළ බව. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසානයේදී ඇය කරන ප්‍රකාශනය සත්‍ය තොරතුරක් දැයි දැන ගැනීමට මොකක්ද කළේ? පොලිග්‍රාෆ් යන
පරීක්ෂණයට වාජනය කළා. එහිදී ක්‍රිස්ටීන් ෆෝඩ් කළ ප්‍රකාශය සත්‍ය බව තහවුරු වුණා. මේ නඩුව ස්ත්‍රී දූෂණ සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ගැන නව මානයකින් පරීක්ෂණ පැවැත්වීමට ගෝලීයව තුඩු දුන් නඩුවක් බවට පරිවර්තනය වුණා. ඊළඟ අපි ප්‍රංශය දිහාවට හැරෙමු. ප්‍රංශයේ ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන ඒ වගේම 2025 වර්ෂයේ පෙබරවාරි වලදී 74 හැවිරිදි වෛද්‍යවරයෙකුට හිංසන දූෂණ චෝදනා ළමා අපචාර කළයි චෝදනා එල්ල වුණා. මේ නඩු භාගය ආරම්භව ඇති අතර තොරතුරු අනුව ඔහු විසින් රෝගීන් 300කට පමණ අධික සංඛ්‍යාවක දූෂණය කර ඇති බවත් වාර්තා වෙනවා. ඔහු දැනටමත් සිරගතව සිටින්නේ. හේතුව ඔහුගේම ලේලියන් දෙදෙනෙකු හා දරුවන් අපයෝජනයට පත් කර ඇති බැවි. ඉන්දියාව, ඇමරිකාව, යුරෝපා රාජ්‍යයන් ස්ත්‍රී දූෂකයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙන ක්‍රමයක් තියෙනවා. අරාබි රටවල ඊට වෙනස්. මරණීය දණ්ඩනය, ලිංගික අතවර, ස්ත්‍රී දූෂණ. දකුණු කොරියාව ගත්තත් ඒකේ තත්ත්වය ඊටත් වඩා වෙනස්. එරට 2011 දී සම්මත කරගන්නා ලද නීතියක් අනුව දකුණු කොරියාව ළමා අපචාර කරන්න නැති යලි අපරාධ කිරීම වැළැක්වීමට රසායනික වන්ද්‍යාකරණයට නියමයන් පනවලා තියෙනවා. මේදී ලංකාවේ අධිකරණයට ගත හැකි බොහෝ දෑ කල්පනා කළ යුතු මොහොතක තමයි අප ජීවත් වන්නේ. සිද්ධිය සිදු වී සතියක් දෙකක් මාසයක් කමාරක් ඒ ගැන සිතමින් කල්ගත කළත් එය අමතක කිරීම ලංකාවේ අතීත ස්වභාවය. අපි මේ අතීත ස්වභාවයෙන් වැළකී යුතුයි. අපි පොදු ලක්ෂණ දූෂිතයන්ගේ මොනවාද කියා හඳුනාගත යුතුයි. මෙහිදී කොටසක් දරුණුමය නීතිමය ප්‍රතිවිපාක වලට ලක් වෙනවා. තවත් සමහරු යුක්තියෙන් බේරී ඉන්නවා. නමුත් ලබා දෙන දඩුවම ආපසු හැරවීමට කටයුතු කරන රටක් වේ නම් ලංකාව ලෝකයේ ඉදිරියේ ඉන්නේ කොතැනද? මේක තමයි ප්‍රශ්නය. ළඟම උදාහරණයක් ගමු. අනුරාධපුර රෝහලේ අපයෝජනය කළ හමුදාවේ හිටපු සෙබලා සිද්ධිය වූ දින කිහිපයකට පෙර සිතාසිපිට නිදහස්ව ආපු අයෙක්. අප බලාපොරොත්තු වන රාජ්‍ය කුමන ආකාරයේ එකක්ද? එය පෝසත් රටක්, ලස්සන ජීවිතයක් පතන තිරස්සාර රාජ්‍යයක් නම් ක්ලීන් ශ්‍රී ලංකාව යන අර්ථයෙන් ධර්මෙන් එවන්නක් වේ නම් නීතියද සැමට සමාන විය යුතුය. විධායක බලය අවම වශයෙන් මුක්තියෙන් නිවත් කළ යුතුය. එසේ කළහොත් කාක දූපතේ පමණක් නොව මුළු රටේම කතුන්ට රීටා ජෝන්ස්ට අත්තු සාගහන අපරාධ තව තවත් සිදු නොවනවාට නිසැකයි. ඔබට බොහොම ස්තුතියි. අපේ YouTube නාලිකාව තව තවත් subscribe කළා අපත් සමග එකතු වන්න කියලා ඔබෙන් කරුණිකව ඉල්ලා සිටිනවා. අදට එච්චරයි.